ලෝකයේ දේශගුණය එක්වරම උඩු යටිකුරු කරන්න පුළුවන් බලවේගයක් ගැන ඔයාලා මීට කලින් අහලා තියෙනවද? එක පැත්තකින් දරුණු නියගයකුත් තවත් පැත්තකින් මහා ජල ගැල්මකුත් ඇති කරමින් මුළු මහත් පෘථුවියම පාලනය කරන ඒ අභිරහස් බලවේගය තමයි එල් නිනෝ කියන්නේ. මේක නිකන් අනාවැකියක් විතරක් නෙවෙයි. මේ වෙනකොටත් සිද්ධ වෙමින් පවතින දේශගුණික යථාර්ථයක්. ඉතින් මේ 2026 වර්ෂයේ ගෝලීය උෂ්ණත්වය වාර්තාගත විදිහට ඉහළ යමින් පවතින්නේ මේ මුළු මහත් පෘථුවියේම පැවැත්ම අනතුරේ හෙළමින්. ඉතින් මේ විනාශය පිටිපස්සේ තියෙන ප්‍රධානතම හේතු සාධකය වෙන්නේ එල් නිනෝ. කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පටන් ගන්න මේ සාගර දේශගුණික විපර්යාසය මුළු ලෝකයේම ආර්ථිකය සහ මානව ජීවිතය උඩු යටිකුරු කරන්න සමත් වෙනවා කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඉතින් එල් නිනෝ කියනවා. මොකද්ද මේ එල් නිනෝ කියන්නේ? ඒ වගේම මේකේ ඉතිහාසය මොන වගේද? ඒ වගේම මේ 2026 එන්න තියෙන එල් නිනෝ තත්වයෙන් ලෝකයට ශ්‍රී ලංකාවට මොන වගේ තත්වයක් උදා වෙයිද කියලා බලන්න අපි යමු අද වීඩියෝ එකට. එල් නිනෝ කියන්නේ මොකද්ද කියලා සරලවම කිව්වොත් මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය දැන් තිබෙන සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 0.5 ඉඳලා සෙල්සියස් අංශක 3 දක්වා හෝ ඊටත් වඩා ඉහළ අගයක් ගන්න පුළුවන් ස්වභාවික සංසිද්ධියක්. සාමාන්‍ය තත්වයකදී සිද්ධ වෙන්නේ සමකය හරහා ගමන් කරන ප්‍රබල සුළං එක්ක මේ උණුසුම් ජලය පැසිෆික් කලාපයට, ඒ කියන්නේ ආසියාව දෙසට තල්ලු කරන එක. නමුත් මේ එල් නිනෝ තත්වයකදී මේ සුළං ධාරා සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා යෑමක් හෝ දුර්වල වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේකේ ප්‍රතිඵලයක් විදිහට බටහිර කලාපයේ තියෙන්න ඕන මේ උණුසුම් ජල ස්කන්ධය නැගෙනහිර දෙසට, ඒ කියන්නේ දකුණු ඇමරිකාව දෙසට ගලා ඒමක් සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණයක් එක්කම වෙන්න පුළුවන් නරකම ප්‍රතිඵලය වෙන්නේ ගෝලීය වායුගෝලීය පීඩනය. ඒ වගේම ලෝකය පුරා දැනට පවතින වැසි රටාවන් සම්පූර්ණයෙන්ම පාහේ අවුල් වෙලා යන එක. මං හිතනවා මම මේ කියපු කාරණයෙන් මේ වෙන්න පුළුවන් සිද්ධියේ තියෙන භයානකත්වය ගැන ඔයාලට තාම හරි හැටි අවබෝධයක් ලැබුණේ නැහැ කියලා. පහුගිය දේශගුණික දත් එක්ක බලනකොට එල් නිනෝ කියන්නේ මානව ශිෂ්ටාචාරයට මාරාන්තික ප්‍රහාර එල්ල කරන්න සමත් වෙච්චි දේශගුණික විපර්යාසයක්. ඉතිහාසය පුරාවට සිද්ධ වෙච්ච ප්‍රධානතම විනාශයන් 3ක් මේකට සාක්ෂි දරනවා. ඒ අතරින් පළමුවෙන්න 1877-78 අර්බුදය. මේක තමයි ඉතිහාසයේ වාර්තා වෙච්ච මාරාන්තිකම එල් නිනෝ තත්වය. මේ හින්දා ඇතිවෙච්චි දරුණු බහුවාර්ෂික නියගයන් හේතුවෙන් ඉන්දියාව, චීනය, බ්‍රසීලය සහ අප්‍රිකාවේ කොටස් පුරා මහා ගෝලීය සාගතයක් ඇති වුණා. මේ මහා ව්‍යසනයේ අවසාන ප්‍රතිඵලය වුණේ මිලියන 50-60 අතර ජනග්‍රහණයක් ජීවිතක්ෂයට පත්වීමයි. ඒ කිව්වේ ලෝකයේ මුළු ජනග්‍රහණයේ 3% විතර ප්‍රතිශතයක්. ඇත්තටම මේක මුළු මහත් මිනිස් ඉතිහාසයේම උඩු යටිකුරු කරන්න සමත් වෙච්ච ඛේදවාචකයක් වුණා. දෙවනි මහා විනාශය 1982-83 ව්‍යසනය. වාර්තාගත ඉතිහාසයේ වඩාත්ම තීව්‍ර සහ විද්‍යාඥයින් මවිත කරපු සිදුවීමක් වුණා මේ 1982 සහ 83 වර්ෂවල ඇතිවෙච්ච මේ එල් නිනෝ තත්වය. පෘථිවියෙන් 25%කට වඩා බලපාපු මේ දේශගුණික විෂමතා හින්දා ඕස්ට්‍රේලියාවේ මහා ලැබුගිනි, ඇෆ්‍රිකාවේ සාගත, ඒ වගේම පසුව ඇතිවෙච්ච වසංගත තත්වයන් හින්දා සමස්ත ලෝකය පුරාවටම මිලියන 10කට අධික පිරිසක් මියගිය බවට ගණන් බලලා තියෙනවා. 1997-98 සුපර් එල් නිනෝ තත්වය. මේක තමා දැනට ඉතිහාසයේ ඇතිවෙච්ච දරුණුතුම එල් නිනෝ තත්වය. මේ හින්දා ඇතිවෙච්ච මහා ගංවතුර, සුලිකුණාටු සහ දරුණු නායෑම් හේතුවෙන් ලෝකය පුරාවටම සෘජු සහ වක්‍ර මරණ 23000කට අධික ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගෝලීය සමුද්‍රීය පද්ධතියට සිද්ධ වෙච්ච හානිය ලෝකයේ කොරල් පරවලින් 16%ක්ම විනාශ වෙලා ගිහින් තියෙනවා. ඉතින් මේ 2026 වසරේ එන්න තියෙන එල් නිනෝ තත්වය මේ තරම් භයානක වෙනවා ඇත්තේ ඇයි? හේතුව වෙන්නේ මේ වෙනකොට ගෝලීය උණුසුම ඉහළ යාම සහ කාර්මික විමෝචනය උප්පරිම මට්ටමකට පැමිණලා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුන් හින්දා 2026 වසරේ ඇතිවෙන්න නියමිත එල් නිනෝ තත්වය සුපර් එල් නිනෝ තත්වයක් දක්වා වර්ධනය වීමට ඇති හැකියාව ඉතාමත් ඉහළ අගයක පවතින බවයි විද්‍යාඥයින්ගේ මතය වෙන්නේ.
මේ වෙනකොට සාගර ජලයේ උෂ්ණත්වය පෙර නොවූ විරූ විදිහට ඉහළ ගිහිලා තියෙනවා. මේ හින්දා මේ පාර සමස්ත ලෝකයේම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය වගේම සැපයුම් දාමයන් බිඳ වැටීමේ බරපතල තර්ජනයක් තියෙනවා. 2026 දී එල්නිනෝ නිසා ඇතිවන ගෝලීය බලපෑම හේතුවෙන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේම සමස්ත ලෝකයේම අඩපණ කරයි කියලා අපිට අනාවැකි පළ කරන්න පුළුවන්. ඒ අතරින් පළමු වෙන්න වෙන්නේ ආහාර සුරක්ෂිතතාව බිඳ වැටීම. ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ අග්නිදිග ආසියාවේ සහල්, තිරිඟු, සීනි සහ කෝපි වගාවන් නියගෙන් විනාශ වෙනකොට බ්‍රසීලිය සහ දකුණු ඇමරිකාව මහා ජලගැල්මකින් යට වෙනකොට ලෝකයේ වෙළඳපොලේ ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යන්න පටන් ගන්නවා. ඊළඟට වෙන්න පුළුවන් අර්බුදය තමයි ගෝලීය සැපයුම් දාම අර්බුදය. අධික වියලි කාලගුණය හින්දා පැනමාඇල වගේ ප්‍රධාන මුහුදු වෙළඳ මාර්ගවල ජල මට්ටම පහත වැටිලා ගෝලීය භාණ්ඩ ප්‍රවාහන නැව් ධාවනය සීමා වෙලා ජාත්‍යන්තර වෙළඳාම ප්‍රබල බිඳවැටීමකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟ කාරණය වෙන්නේ සමුද්‍රීය පද්ධතිය සහ දීවර කර්මාන්තයේ බිඳවැටීම. දකුණු ඇමරිකානු වෙරළ තීරයේ සාගර ජලය අධික ලෙස රත් වීම හින්දා පෝෂක ද්‍රව්‍ය අඩු වෙලා මසුම් මිලියන ගණනින් මිය යන්න පටන් ගන්නවා. මේ හින්දා ගෝලීය මාළු සැපයුම සහ සත්ව ආහාර නිෂ්පාදනය අඩාල වීමකට ලක් වෙනවා. මේත් එක්ක මෙන්න අනිත් අවදානම තමයි ගෝලීය සෞඛ්‍ය අවදානම. උෂ්ණත්වයේ ඉහළ යාමත් සමග ඩෙන්ගු, මැලේරියාව සහ කොලරාව වගේ බෝවන රෝග ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානම 30%කින් විතර ඉහළ යන්න ඉඩ තියෙනවා. දැන් අපි බලමු මේ වෙන්න තියෙන ව්‍යසනයත් එක්ක ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිද්ධ වෙන අර්බුදය මොන වගේ එකක්ද කියලා බලන්න. දූපත් රාජ්‍යයක් විදිහට ශ්‍රී ලංකාවට 2026 මේ එන්න තියෙන එල්නිනෝ තත්වය සෘජුවම බලපාන්නේ ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් කරහයි. ඒ අතරින් පළමු වෙන්න වෙන්නේ කුෂිකාර්මික සහ ආහාර අර්බුදය. ලංකාවේ ප්‍රධාන කුෂිකාර්මික කලාප වෙන අනුරාධපුරයේ පොළොන්නරුව සහ අම්පාර වගේ දිස්ත්‍රික්කවල වැව් පද්ධති සිඳී යාම හින්දා යල සහ මහ කන්නවල වී වගාව සම්පූර්ණයෙන්ම අඩාල වීමේ අවදානමක් පවතිනවා. ඒ විතරක් නෙමේ අපේ ප්‍රධාන අපනයන භෝග වන තේ සහ රබර් වගාවන් වගේම අනිකුත් වගාවන් අධික උණුසුම හින්දා වියලී යාමෙන් රටේ විදේශ විනිමය ආදායම දරුණු ලෙස කඩා වැටෙන්න ඉඩ තියෙනවා. දෙවැනි කාරණය වෙන්නේ ජාතික බලශක්ති පද්ධතිය බිඳවැටීම. ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයේ සැලකිය යුතු ප්‍රතිශතයක් ජල විදුලිය මත රඳා පවතිනවා. ප්‍රධාන ජලාශවල ජල මට්ටම 15%ක් 20ක් වඩා පහත වැටීම හින්දා ජල විදුලි නිෂ්පාදනය අඩාල වෙලා දිනකට පැය ගණනාවක විදුලි කප්පාදු වලට පවා යාමට සිද්ධ වෙනවා. මේ බලශක්ති හිඟේ පියවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඩීසල් සහ ගල් අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙනවා. මේ හින්දා විදුලි ගාස්තු සහ උද්දමනය ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. තෙවැනි කාරණය වෙන්නේ පානීය ජලය හිඟය සහ භූගත ජලය සිඳී යාම. දිගු කාලීන නියගය හින්දා වියලි කලාපයේ ලිං සහ භූගත ජල මට්ටම් පහළ වැටෙන්න පටන් ගන්නවා. ජලයේ ලවණතාව සහ රසායනික සාන්ද්‍රණය ඉහළ යාම හින්දා උතුරු මැද ඒ වගේම වයඹ පළාත්වල වකුගඩු රෝගීන්ගේ වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්. මේත් එක්ක මෙන්න හතරවෙනි කාරණය වෙන්නේ සෞඛ්‍ය සහ තාපාතතිය. කොළඹ ඇතුළුව සියලුම නාගරික කලාපවල තාපදර්ශකයේ සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා යන්න පුළුවන්. මේ හින්දා ආඝාතය, විජ්ජලනය සහ හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ අගයක් ගන්න පුළුවන්. ඉතින් මේ එල්නිනෝ තත්වය හුදෙක් කාලගුණ වාර්තාවක් නෙමෙයි. මේක අපේ පැවැත්ම පිළිබඳ සටනක්. ස්වභාව ධර්මය විසින් අපිට ලබා දෙන අවසාන අනතුරු ඇගවීම මේක වෙන්නත් පුළුවන්. ඉතින් අපිට තාමත් කාලය තියෙනවා. හැබැයි කාලය ඉතාමත් සීමිතයි. අපිට දැනට තියෙන ජල සම්පත මුදලටත් වඩා වටිනාම සම්පතක් විදිහට රැකබලා ගන්න එක අපේ වගකීමක්. ඒ වගේම නියගයකට පවා ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ කුෂිකර්මාන්තයකට අපි වහාම මාරු වෙන්න අවශ්‍යයි. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය අපේ එකම විකල්පය කර ගැනීම තමයි අපේ එකම ගැලවුම් මාර්ගය වෙන්නේ. ඉතින් අද ඔයා ගන්න තීරණය ඔබේ දරුවාගේ හෙට දවස තීරණය කරයි. ඉතින් මේ මහා විනාශය හමුවේ අපි ඇත්තටම සූදානම්ද? හොඳින් මතක තබා ගන්න. ස්වභාව ධර්මයේ පවතින්නේ අපි හින්දා නෙමෙයි. අපි පවතින්නේ ස්වභාව ධර්මයේ හින්දා. එහෙනම් මම මෙතනින් නවතින්නම්. මේ වීඩියෝ එක හොඳයි වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් එකතු කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ තීරණාත්මක පණිවිඩය ඔයාගේ හිත මිතුරන් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන් යන්න. එහෙනම් ගිහින් එන්න. හැමෝටම ජයෙන් ජයම වේවා.